සාමාන්‍යයෙන් ડોක්ටර් මොන වගේ ගැටලුකාරී තත්ත්වයක්ද අපේ සමට මේ වගේ අපිව විරූපී වෙන්න ඇතිවිය හැකි? විශේෂයෙන්ම මම දකින දෙයක් තමයි අවුරුදු 40 පෙන්නයින් පස්සේ කාන්තාවන්ටත් පිරිමින්ටත් එයාලගේ සමහේ ඇතිවන අර පිග්මන්ටේෂන් ප්‍රශ්නය. මේ තත්ත්වය ඒ කියන්නේ හයිපර් පිග්මන්ටේෂන් කියලා කියනවා. සමහරක් අය දන්නෙත් නැහැ එහෙම එකක් Tamanට තියෙනවද කියලා. නමුත් වෙනදට වඩා මූණේ තියෙන පැහැපත් ගතිය නැති වෙලා මුහුණ තද කළු පාටක් වෙලා ඒ කියන්නේ විරූපින තත්ත්වයටම ඇවිල්ලා. ඒත් Taman මේක රෝගයක් කියලා දන්නේ නැහැ. ඉතින් දැන් මේ වගේ පිග්මන්ටේෂන් හයිපර් පිග්මන්ටේෂන් ඒ වගේම හයිපෝ පිග්මන්ටේෂන් කියන එක කාන්තාවන්ට ගොඩක් තියෙනවා. මෙලෙස්මා කියන එක. මෙලෙස්මා කියලා කියන්නේ අපේ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම නිසා ඇතිවෙන තත්ත්වයක්. ඒ වගේම හෝමෝන් වල ඒ කියන්නේ අක්‍රමවත් වීම නිසා හෝමෝන් වල ඇතිවෙන වෙනස්කම් නිසා ඇතිවෙන තත්ත්වයක්. ඒ වගේම මේ අපි මේ රූපරාමුවරින් දකින්නේ මෙලෙස්මා කියන තත්ත්වය. ඉතින් මේක කම්මුල වගේම අපේ නළල ප්‍රදේශය, අපේ නහය ප්‍රදේශය, ඒ වගේම අපේ නිකට ශරීරයේ ඒ කියන්නේ මුහුණේ කොතන කොහොම මේක ඇති වෙලා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඉතින් ඒ ප්‍රධාන තව හේතුවක් තමයි තයිරොක්සින් හෝමෝන් එකේ අඩුකමත් මේට බලපානවා. ඒ වගේම සමබර වෙලා නැති ප්‍රශ්න අසමතුලිතතාවය, ඒ වගේම කාන්තාව ගොඩක් උපත් පාලන පෙති ගන්නවනේ. ඉතින් මේ උපත් පාලන පෙති ගැනීම නිසාත් කාලයක් යනකොට මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තව අපේ මුහුණ විරූපී කරන තත්ත්වයක් තමයි ඉන්න කියන එක. ඒ කියන්නේ human papilloma කියන වෛරස් එකක් නිසා ඇති වෙන තත්ත්වයක්. ඉතින් මුහුණ යාම මේක කවුරුත් කැමති නැහැ. ඉතින් ඒ වගේම ඉන්නන් ඒ වගේම තව කාරණාවක් තමයි අපි ඒ කියන්නේ පොතු කබර රෝගය කියලා කියනවා. ඉතින් පොතු කබර රෝගය කියලා කියන්නේ අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ස්වයංක්‍රියාකාරීත්වයට පත්වීම නිසා ඇතිවන තත්ත්වයක් නිසා මේ කියන්නේ සෛලවල ඛණ්ඩන වේගය දවස් 30න් වෙන එක දවස්ෙන් දවස වීම නිසා ඇති වෙන තත්ත්වයක්. ඒ හින්දා හැමෙහි කුඩා ලප වගේ තුවාල ඇතිවීම පටන් ගන්නවා. තව එකක් තමයි මුහුණේ ඇතිවන සුදු පැචස්. අපි කියන විටලිගෝ නැත්නම් ලියුකඩර්මා කියලා. ඉතින් මේ අපේ මෙලනින් වර්ණකයේ ඇතිවන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇති වෙන වෙනසක් නිසා ඇතිවන තත්ත්වයක්. මේ දෙකම ඔටෝ ඉමියුන් ඩිසීස් කියලා අපි කියනවා. ඒ කියන්නේ ડોක්ටර් දැන් මේ තත්ත්වය සුදු කබර රෝගී තත්ත්වය නෙවෙයිද නැත්නම් ඊට වෙනස්? සුදු කබර රෝග තත්ත්වය. ඉතින් ඒකෙදි මේ ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙනවා මෙලනින් වර්ණක ඇති කරන නිෂ්පාදනය කරන සෛල මෙලටොසින් කියන සෛල වර්ගය. ඒ සෛල වර්ගය අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අසමතුලිත වෙනකොට මේක විනාශ වෙනවා. මේ විනාශ වෙනකොට එතන මෙලනින් අඩුවීමත් නිසා මේ සුදු පැච් කියන තත්ත්වය එනවා. ඒ වගේම අපේ මුහුණ තව විරූපීකරණ එකක් තමයි කුරුලෑ කියන එක. අපේ මුහුණේ තියෙන ඒ ස්නේහස්රාවී ග්‍රාන්ථිවල අධික්‍රියාකාරීත්වයක් ඇතිවීම නිසා අපිට කුරුලෑ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අලුහං කියන්නේ අපේ ඒ කියන්නේ ස්නේහස්රාවී ග්‍රාන්ථිත් ඒ වගේම රෝම කූපත් අතර තියෙන දිලීරවල ඇති වෙන ඒ අසමතුලිතතාවය නිසා අපිට අලුහං වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කුමන හෝ තත්ත්වයක් හින්දා අපේ මුහුණ වෙනද තියෙන පැහැපත් පෙනුම, පියකරු පෙනුම ක්‍රමක්‍රමයෙන් නැති යාමක් අපිට දකින්න පුළුවන්. මෙතෙක් කල ඔබට ගැටලුවක්ව පැවති සන්ධි රෝග, ස්නායු, චර්ම රෝග, වකුගඩු රෝග, මානසික රෝග සහ ලිංගික රෝග ඇතුළු ඔබේ සියලුම රෝග සඳහා අතුරු ආබාධ වලින් තොර වූ හෝමියෝපති ප්‍රතිකාර එකම තැනකින් ලබා ගන්න. HK හෝමියෝපති හෙල්ත් කෙයා සෙන්ටර්. හෝමියෝපති වෛද්‍යාචාර්යිනී අනුෂා හිමකුමාර මහත්මිය විසින් සිදු කරන හෝමියෝපති ප්‍රතිකාර සමගින් වැඩි විස්තර සඳහා අමතන්න 071 825 0716 071 825 0717 0112 637 740 0112 637 741